මෙච්චර කාර්යබහුල කොළඹ මෙච්චර නිස්කලංක ප්ලේස් එකක් තියෙනවා කියලා ඔයාලා දැනන් හිටියද? කපල්ස් වලට ෆැමිලි එක ඇත් එක්ක ඉන්න වගේ මේ ස්ටඩි කරන ඔයාටත් මෙතන වෙනම තැනක් වෙන් කරලා තියෙනවා. අද ඔයාලව අපි එක්කන් යන්නේ කොළඹ පාර්ලිමේන්තු රෝඩ් එකේ තියෙන දියසරු පාර්ක් එකට. ඉතින් ඇතුළට යන්න කලින් එක්කෙනෙක්ට රුපියල් 100ක ටිකට් එකක් ගන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතන ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා. මේ එන්ට්‍රන්ස් එකෙන් ගියාට පස්සේ වාහනවල ඕන් සද්ද වලින් මිදලා අපිට ලස්සන පරිසරයකට යන්න පුළුවන්. ඇතුල් වෙද්දිම ලොකු සිතියමක් තියෙනවා. ඉතින් ඔයාට එතන යන්න ඕන පාරවල් ටික බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ටිකට් එකේ පිටිපස්සෙත් මේ සිතියම තියෙනවා. එතනින් ඇතුළට ගියාට පස්සේ වෙනම වයිබ් එකක් තමයි තියෙන්නේ. මම කලින් කිව්වා වගේ ස්ටඩි කරන අයට වෙනම ඒරියා එකක් තියෙනවා. ඇත්තටම කොළඹ මේ වගේ තැනක් තියෙනවා කියන්නේ කොච්චරනම් වටින දෙයක්ද? කාර්යබහුල ජීවිතයෙන් මිදලා අපේ ආදරණීයයන් එක්ක නිදහසේ කාලය ගත කරන්න පුළුවන් මේ වගේ තැනකට ඇවිල්ලා. ඒ විතරක් නෙමෙයි මෙතන ෆොටෝ ෂූට්ස් වලට ලස්සන ලොකේෂන් තියෙනවා. ඉතින් ඒවට නම් ඔයගොල්ලෝ කලින් බුක් කරගන්න ඕනේ. ඉස්සරහට ඇවිදගෙන යන්නම ඔයා තවත් ලස්සන පරිසරයකට තමයි ඇතුල් වෙන්නේ. ඔයාලට ඇවිදලා මහන්සි නම් මෙන්න මේ වගේ ලොකේෂන්ස් කීපයක්ම තිබ්බා නැවතිලා කතා කර කර ඉන්න. ඉතින් ඔයා තවත් ඉස්සරහට යද්දි ඔයාට ලස්සන තැන් ගොඩක් හම්බ වෙනවා. ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න. හැමතැනම බෝට්ස් ගාලා තියෙනවා. එක එක සත්තු මෙතන ඉන්නවා කියලා. හැබැයි ඉතින් අපි නම් එක්කෙනෙක්වත් දැක්කේ නැහැ. ඉතින් මේගොල්ලෝ වැඩි එළියට එන්නේ නැතුව ඉතින් මොකද මිනිස්සු අපි තව ගමනක් යන ගමන් තමයි මෙතනටත් ගොඩ වුනේ. ඒකින්ද අපි මේක ඉවර වෙනකම්ම ඇවිදන් ගියේ. කොළඹ මේ වගේ තවත් ලස්සන තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් බලන්න අපිව ෆලෝ කරන්න. මේ ඔසිර් වී ව්ලොග්ස්